Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයගලන්ට අරගෙන ආවේ ඩේ vlog එකක්. ඉතින් ගොඩ දවසකින් මට ඔයාලත් එක්ක vlog එකක් share කරගන්නත් බැරුව ගියානේ. එහෙනම් අපි යමු අද vlog එක බලන්න. ඉතින් මුලින්ම මම කරන්න යන්නේ studies කරන එක. අද මම උදේම නැගිටලා දැන් මේ යන්නේ සිංහල වල short note එකක් හදාගන්න. ඉතින් පාඩම් කරන්න ලේසි වෙන විදියට මම සිංහල වල short note එකක් හදාගන්න තමයි දැන් යන්නේ. දැන් එහෙනම් අපි short note එක හදන්න ලෑස්ති වෙමු. ඉතින් මට ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් එන්න බැරිව ගියේ ඉස්කෝලේ තිබුණ ෆස්ට් ටර්ම් එක්සෑම් එක නිසා. ඉතින් ඔන්න මම කාලෙකට පස්සේ ඔයගලන්ට ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එක නම් ඔයගොල්ලෝ ගොඩාක් ආස වෙන විදිහේ vlog එකක් වේවි. එහෙනම් දිගටම මේ vlog එක බලන්න. වීඩියෝ එක මම ගොඩක් දික් වෙන නිසා මේ විදිහට වීඩියෝ එක ස්පීඩ් දාලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ටත් බෝරින් නැතුව වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න පුළුවන්. ඔන්න ඉතින් මේ වෙනකොට මම short note එක හදාගෙන ඉවරයි. මම short note එක හදාගත්තට පස්සේ ස්ලැබ් එක පැත්තේ පොඩ්ඩක් ගියා. ඉතින් මේ වෙනකොට ස්ලැබ් එක පැත්තේ හොඳ අවුවක් තිබුණා. ඒ වගේම හසත් මාරම ලස්සනයි. වැඩ ටිකක් ඉවර වෙලා ටිකක් නිදහසේ ඉන්න කියලා මම ඉතින් ස්ලැබ් එක පැත්තේ ආවා. ඉතින් බලන්නකෝ ස්ලැබ් එකට ආවහම අපේ ගේ වටේටම ඉතින් මේ විදිහට ගස් තමයි තියෙන්නේ. ඉතින් මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් එහෙමයි කියලා ලොකු ලස්සනකුත් නෑ. මොකද පාර, ගෙවල් එහෙම තියෙනවා. ඒ වුණාට ඉතින් වටේටම ගස් තියෙන නිසා ඉතින් ටිකක් ස්ලැබ් එකට ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන්. ටික වෙලාවක් මම ස්ලැබ් එකේ ඉඳලා ඔන්න පල්ලෙහාට ඇවිල්ලා ලන්ච් එක ගත්තා. ලන්ච් එක අරගෙන ඉවර වෙලා මම දැන් හදන්න යන්නේ quilling flowers ටික. ඉතින් ඕගොල්ලෝ නම් දන්නවනේ මේ ගැන. මම මගේ කලින් වීඩියෝ එකකත් මම හදපු මල් ඕගොල්ලන්ට පෙන්වලා තියෙනවා. ඉතින් දැන් මම යන්නේ මල් ටිකක් හදාගන්න. ඉතින් මේ මල් හදන වැඩේ හිතන තරම් ලේසි නෑ. මාරම අමාරුයි. ඉතින් මම අද මල් 3ක් හදනවා. ඉතින් මේ මල් 3 හදාගන්න මට පැය 2ක් විතර ගියා. ඉතින් මල් පිටි හදාගෙන කොළ කාගෙන ඒ දේවල් කරගන්න කොහොමත් ඉතින් පැය 2ක් වගේ යනවා. ඉතින් මාරම වැඩක් තමයි මේ quilling flowers හදනවා කියන එක. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඉන්ටර්නෙට් එකේ YouTube එකේ සර්ච් කරලා බලන්න කොහොමද මේ quilling flowers හදන්නේ කියලා. ඉතින් බලන්නකෝ මේ මල් හදන විදිය. ඉතින් මේකට පොඩි උපකරණ ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් ඕගලන්ට අරගෙන එන්නම්. කෙටි වශයෙන් අපිට කොළ කපා ගන්න මැෂින් එකක් ඕන වෙනවා. මල් හදා ගන්න නිඩල් එකක් ඕන වෙනවා. ඒ වගේම ගම්, කතු, ඒ වගේම තව මේ මල් පිටි එකම හැඩයට තියාගන්න ෂේප් බෝඩ් එකකුත් ඕන වෙනවා. ඉතින් බලන්නකෝ මම දැන් කහ පාට, රතු පාට මල් පිටි හදාගෙන තියෙනවා. ඉතින් මේ පබළු මල් හදලා ඉවරුණාට පස්සේ මැද්දෙන් තියලා අලවන්න පුළුවන්. එතකොට මල තවත් ලස්සනයි. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම අන්තිමේදී හදාගත්ත quilling flowers 3.
රතු පාට, කහ පාට, කොළ පාටෙන් මම මේ මල් තුන හදාගත්තා. ඉතින් මේ තුන හදන්නත් මට පැය 2ක් විතර ගියා. ඉතින් පෙති ටික හදාගෙන, කොළ කපාගෙන සේරම කරන්න ඉතින් පැය 2ක් විතර ගියා. කූයිලින් ෆ්ලවර්ස් ටිකත් හදලා මම බීම් එකක් හදාගත්ත බොන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි රෑ වෙලා ගියා වෙසක් බලන්න. ඉතින් ටවුන් එකේ එහෙමනම් මේ වගේ ලයිට් දාලා ලස්සන කරලා තිබුණා. ඊට පස්සේ අපි ගම්පහ ආවා. ගම්පහත් මේ වගේ ලොකු තොරණක් තිබුණා. ඒකත් මාරම ලස්සනයි. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම තොරන් වෙසක් කූඩු එහෙම ලොකුවට වීඩියෝ කළේ නැහැ. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් බලපු හැමෝටම thank you. ඉතින් තවත් දවසක තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. bye.